නිලන්ත හපන්වීරගේ තේජා සිනමා නිර්මාණයත් සමඟ කාලෙකට පස්සේ අනුරුද්ධිකා පාදුක්කගේ රිරිතරයේ දකින්නට ලැබෙනවා. ඔය අතරේ ඇය රංගනයෙන් දායක වන අකුරට යන වෙලාව ටෙලිනාට්‍ය හරහාත් පුංචි තිරය මුණගැහෙනවා. මේ නිසා අපි අනුරුද්ධිකා සමඟ පුංචි සංවාදයක නිරත වුණා. අනුරුද්ධිකා පාදුකගෙන් අපි අහපු පළවෙනි ප්‍රශ්නේ තමයි තේජා නිර්මාණය ගැන එයාට හිතෙන්නේ මොනවද කියලා. පසුගිය කාන්තා දිනයේ දවසේ තේජා චිත්‍රපටය තිරගතවීම ආරම්භ කරා. මේ නිර්මාණය අධ්‍යක්ෂණය කළේ නිලන්ත හපන්වීර මහත්මයා. මෙහි කමලා කියන චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ඇත්තටම මේ පිටපත ලියවෙන්නේ 1982 1985 අතර කාලයේ සිදුවන සත්‍ය කතාවක් පාදක කරගෙන. මේකෙන් කියවෙන්නේ ඇඟලුම් කර්මාන්තයට සම්බන්ධ සේවිකාවගේ කතාවක්. කමලා කියන්නේ බොහොම සංවේදී චරිතයක්. මේ වන විට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. නිතර දෙවේලේ දකින කෙනෙක් වෙන්න මට උවමනාවක් නැහැ කියලා තමයි අනුරුද්ධිකා පාදුක අපිට කිව්වේ. එතකොට අපි අනුරුද්ධිකාගෙන් ඇහුවා කමලා වෙනුවෙන් මොන වගේ කැපකිරීමක්ද ඇය කළේ කියලා. කමලා කියන්නේ දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක්. නමුත් මම මේ චරිතය කරද්දී විවාහ වෙලාවත් හිටියේ නැහැ. එතනදී මට කැපෙන මවකගේ ක්‍රියාකලාපය මොන වගේද කියලා අත්දැක කරන්න සිද්ධ වුණා. චිත්‍රපටයක් නිසා සියුම්ම චරිත නිරූපණය කරන්න ඕනනේ. අපි අනුරුද්ධිකාගෙන් ඇහුවා ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් ඇය දකින්නේ කොහොමද කියලා. අපේ රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධාන දෙයක් තමයි ඇඟලුම් කර්මාන්තය කියන්නේ. එතනදී ඇඟලුම් සේවිකාවන් කොහොමවත් අමතක කරන්න බැහැ. කාලයත් එක්ක ඔවුන් තම වෘත්තීය අයිතිවාසිකම් මෙය ප්‍රමාණිකට දිනාගෙන තිබුණත් ඔවුන් අදටත් යම් පීඩාවකට ලක් වෙලා ඉන්නවා කියලායි මට හිතෙන්නේ. ඒ වගේම සමාජය ඔවුන් ගැන තියෙන ආකල්පයත් එතරම් හොඳ නැහැ. නමුත් ඕනත් අපේ අක්කර නංගිලා වගේම සමාජයේ කොටසක්. එතකොට අපි අනුරුද්ධිකා පාදුකගෙන් ඇහුවා මෙවැනි නිර්මාණයකට සම්බන්ධ වීමට ලැබීම ඔබ දකින්නේ කොහොමද කියලා. මේ චරිතය මාව තෝරා ගැනීම ගැන නිලන්ත හපන්වීර මහත්මයාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මට මෙහෙම කියන්න අයිතියක් නැහැ. නමුත් නැවතත් මම මේ චිත්‍රපටය නරපද්දීමට හිතුණා මේ චරිතයට උපරිම සාධාරණයක් කරන්න මම උත්සාහ කළා තියෙනවා කියලා. ඒ වෙලාවට ඇත්තටම ලොකු සතුටක් දැනෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ චරිතය සාර්ථක කරගන්න ලැබෙන්නේ අනෙකුත් ශිල්පීන්ගෙන් ලැබුණ සහයෝගය නිසා. ඔවුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. අපි අහුවා තේජා තිරගත වෙන්න ප්‍රමාද වුණා නේද කියලා. ඇය දුන්නේ මෙවැනි පිළිතුරක්. ඔව් යම් හේතු මත තේජා තිරගත වෙන්න ප්‍රමාද වුණත් මෙම චිත්‍රපටයේ පස්සේ කළ හිතුමතේ ජීවිතයේ ගාමිණී හොර අංකල් වගේ නිර්මාණ තිරගත වුණා. අපි ඇයගෙන් ඇහුවා මේ දවස්වල ඇගේ රංගන කටයුතු කොහොමද කියලා. මේ දවස්වල අකුරට යන වෙලාව ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම ඒකාංගික ටෙලිනාට්‍ය සහ පොල් නාට්‍යවල වගේ නම් නිතර සම්බන්ධ වෙනවා. නමුත් නිතර රූපවාහිනියේ පෙනී ඉන්න ඕනේ කියලා ලැබෙන හැම නිර්මාණයක්ම බාරගන්නේ නැහැ. බබාලා දෙන්නගේ වැඩත් එක්ක ටිකක් අවිවේකී. ඒ නිසා තිරක ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙන්නේ කාලයක් නැහැ. මේ තාක් ලැබුණු චරිත ගැන ඔබ සෑහීමකට පත් වෙනවද? මම ශේෂ්ත්‍රයට ඇවිත් දැනට අවුරුදු 20ක් විතර වෙනවා. මුල් කාලේ මීට වඩා වෙනස් චරිත මම රඟපාලා තියෙනවා. ඒ අතර දමිළ චරිත ගොඩක් තියේවි. මොන විදිහේ එකක් වුණත් මට හැම වෙලාවෙම හැම චරිතයක්ම සුවිශේෂී. විශේෂව මතක් කරන්න ඕනේ ධර්මසේන පතිරාජ මහත්තයාගේ අවස්ථාන ටෙලිනාට්‍යයේ මම චරිත 3ක් රඟපෑවා. 2ක් දමිළ චරිතයක්, 1ක් සිංහල. ඒක මගේ ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක්. මේ දේවල් එක බලනකොට මේ දක්වා මට ලැබුණු චරිත ගැන ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන්. අපි අයගෙන් අහුව තවත් ප්‍රශ්නයක් ඇයි මේ වැඩිපුර දමිළ චරිත ලැබෙන්නේ කියලා. ඇය කිව්වේ මෙහෙම. මම රංගනයේ දායක වන සුදු කපුරපෙති ටෙලිනාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශනය වුණා. ඊට කලින් ස්වාධීන ස්වර්ණවාහිනියේ සින්දූර් ටෙලිනාට්‍ය විකාශනය වුණාට ඒ කාලේ ඉරිදා 8:00ට බෙල්ට් එක හරි ප්‍රසිද්ධයි.
මිනිස්සු බලන ප්‍රමාණය වැඩි. එහිදී ඔවුන් මාව දකින්නේ මොට්ටුවක් තියාගෙන යන දමිළ ගැහැණු ළමයෙක් විදිහට. ඊට කලින් ඔවුන් මාව ඒ තරම් දන්නේ නැහැ. ඉතින් ඔවුන්ගේ චරිතය ගැන තියෙන විශ්වාසය වැඩි. එයින් පස්සේ නිරංජනයේ ෂන්මුගරාජා ක්ෂේත්‍රයට එනතුරු ගොඩක් අධ්‍යක්ෂවරු මටම තමයි දමිළ චරිතවලට කතා කරේ. අනුරුද්ධිකාට දමිළ භාෂාව පොඩුවන්ද? ඇය දුන්නේ මෙහෙම පිළිතුරක්. චරිතයට අදාළ දෙමළ බස් ටිකක් දුන්නම මම ඒක හරියට කරනවා. දර්ශන් ධර්මරාජ් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඔහු මට ගොඩක් උදව් කරලා තියෙනවා දමිළ වචන උච්චාරණය කරන්න. අකුරට යන වෙලාව චරිත ගැන රසිකයෝ මොන වගේද කියන්නේ? ඒක 5 වසර ශිෂ්‍යත්වයේ ලියන දරුවන්ගේ වයස කතාවක්. මම දැකලා තියෙන විදිහට ගොඩක් පොඩි දරුවන්ගේ කතාවලත් කතා වෙන්නේ ලොකු අය ගැන. එහෙම වෙන්න හොඳ නැහැ. සුදත් අයියා ඒක හොඳට ලියනවා. මමත් ආසාවෙන් වැඩ කරනවා. මෑත කාලේ ගොඩක් පොඩි ළමයි මට කතා කරන්නේ සඳුන්ගේ අම්මා කියලා. ඔවුන් මගේ කලින් චරිත වැඩිය දැකලා නැහැනේ. ඉදිරියේදී අනුරුද්ධිකා දකින්නට ලැබෙන නිර්මාණ ගැන කතා කළොත් ඉදිරියේදී තව එක චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තියෙනවා. නම දැන් මම කියන්න බෑ. වෙනස් වෙන්න පුළුවන් ඊට. ඊට අමතරව අප්‍රේල් මාසයේදී ටෙලිනාට්‍යයක් රූගත කිරීම කරනවා. විකාශනය වන කාලය නම් දැන්ම කියන්න බෑ. අපි ඒ ගැන අහපු අවසාන ප්‍රශ්නේ තමයි ඉතරේ නිතර පෙනී ඉන්න කැමැත්තක් ඔබට නැහැ නේද කියලා. ඇය දුන්නේ මෙහෙම පිළිතුරක්. අවුරුද්දක් පුරාවට දකින්න නොලැබුණත් ලැබෙන එක හොඳ නිර්මාණයකින් මිනිස්සු අතරට ගිහින් සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න හැම වෙලාවෙම මම උත්සාහ කරනවා. එහෙම නැතිව නිතර දෙවේලේ දකින්න ලැබෙන කෙනෙක් වෙන්න මට උවමනා නැහැ. ඉතින් ඇය දුන්නේ මෙහෙම පිළිතුරක්.